හායි කොහොමද ඔයාලට හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ පාර වෙසක් එකට අපි මොකද කරේ කියලා මේ වීඩියෝ එකෙන් මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ වුණා. ආදරණීය අක්ක කෙනෙක් මට කතා කරලා ඇහුවා අපි ඉතින් දන්සලුත් කාලා පන්සලුත් ගිහිල්ලා එන්න යමුද කියලා. මේ ගමන මට නම් පොඩ්ඩක් විශේෂයි. මොකද දන්නවද? අපි මේ ගමනේ ගියේ ට්‍රැක්ටර් එකකින්. මුලදී හිතට පුංචි බයක් ආවත් අපි හිතුවා නෑ මේකෙත් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ඇත්තට මේක මාරම අත්දැකීමක්. ගැසි අපි ඉතින් කිලෝමීටර් ගාණක් ගියා. යන අතරමඟ අපිට දන්සලුත් හම්බුණා. පැණි කොමඩු, බීම, අයිස්ක්‍රීම් මේ වගේ දන්සල් වලටත් යන්න ඉතින් අපි අමතක කරේ නම් නැහැ. මේ වගේ පායන පළාත් වලට නම් මේ දන්සල් හරියට වටිනවා. මේ ගමන නම් මාරයි. මොකද දන්නවද? කුඩත් ඉහළගෙන මහා අවුවේ මුදටම පිච්චි අපි හැබැයි හරි සතුටින් තමයි ගියේ. ඔයාලට හිතා ගන්න පුළුවන් අපි මේ කොහෙද ගියේ කියලා. ඇත්තටම පෞරාණික වටිනාකමක් තියෙන මහා රහතුන් වහන්සේලා වැඩම කරලා හිටපු බුද්ධංග වැඳ පුදා ගන්න. ඕගොල්ලොන්න බනින්න නම් එපා. මොකද දන්නවද? මේ ගමන අපි ගියේ ට්‍රැක්ටර් එකකින්. දාඩිය දූවිලි හරිම අමාරුයි. ඉතින් ඒක නිසා අපි තනි සුදු පාට නම් ඇඳගෙන ගියේ නෑ. ඉතින් අපි චාම් පාට ඇඳගෙන ගැලපෙන විදිහට තමයි ගියේ. මං කිව්වනේ මේක වෙනමම අත්දැකීමක් කියලා. ට්‍රැක්ටර් එකක පැදුරු වෙලලා බිම වාඩි වෙලා යනකොට කුණු දූවිලි ගෑවෙනවා. ඔන්න ඉතින් කතාව කොහොම හරි අපි බුද්ධංගලෙටම ආවා. දැන් වෙලාව උදේ 11:00 විතර ඇති. මේ වෙලාවට ඉතින් පුදුම රස්නයක්. ඒ වගේම ඉතින් බුද්ධංගල කළු ගලත් හොඳටම රත් වෙලා තමයි තිබුණේ. අපි ආපු ගමම කරේ ඒ හරිය තිබුණ දන්සලක්. දන්සලට ගිහලා බඩ පිරෙන්න අපි බත් කෑවා. දන්සලෙන් රස බත් එකක් කාලා අපි ඉතින් බුද්ධංගල වන්දනා කරන්න යන්න පිටත් වුණා. කොයිතරම් හිතේ ශ්‍රද්ධාවක් තිබුණත් ඇත්තමයි සෙරප්පු දෙක ගලවලා නම් මේ ගල උඩ යන්න බෑ. ඉතින් අපි පූජා භූමියට යනකම් සිරප්පු දෙක දාගෙන තමයි ගියේ. මේ ගමන යද්දි මට හිතෙන්නේ අපි වැඩිපුරම කරේ වතුර බොන එක. රස්නේ කොයිතරම් තිබුණත් ඇත්තටම මේ පරිසරය හරිම ලස්සනයි. ඕගොල්ලෝ ජීවිතේ එක වතාවක් හරි ඇවිල්ලා මෙහෙ වන්දනාමාන කරගෙන යන්න. බුද්ධංගල ආපු අය නම් දන්නේ නැති. මෙහෙට ආපුවාම හිතෙනවා අතීතේ මේකේ රහතුන් වහන්සේලා වැඩ ඉනකොට කොයි තරම් සුන්දර භූමියක් වෙන්නේද කියලා. මට හිතෙන්නේ මේ තමයි ශ්‍රී ලාංකීය අපේ තියෙන අතීත උරුම. නැගෙනහිර පළාතේ අම්පාර කියන්නේම මං හිතන්නේ මේ වගේ පෞරාණික වටිනාකමින් යුත් භූමි පිහිටි ලස්සන ප්‍රදේශයක්. මේක බලන ඔයාලටත් පුළුවන් වෙලාවක් තිබුණොත් ඇවිල්ලා මේ පැත්තේ තියෙන පෞරාණික වටිනාකම සුන්දර වටපිටාව බලලා යන්න පුළුවන්. දැන් මේ අපි යන්නේ ගල්ලෙන් බලන්න. මේ භූමිය දවල් කාලෙට කොයිතරම් රස්නේ වුණත් මේ ගල්ලෙන් පිහිටි ප්‍රදේශය නම් ඇත්තටම සිසිල් ප්‍රදේශයක්. ගල්ලෙන් වලට අමතරව මේතන පුංචි කෞතුකාගාරයකුත් තියෙනවා. කොහොමත් අම්පාර කියන්නේ ටිකක් රස්නේ පළාතක්නේ. මං හිතන්නේ මෙහෙ එන කට්ටිය හවස් වරුවේ එනවා නම් හිතේ සැනසීමෙන් මේක වඳ පුදාගෙන යන්න පුළුවන්. ඔන්න අපි ආව ගල්ලෙන් බලන්න.
මේ තමයි පුංචි කෞතුකාගාරය. පැය දෙකමාරක් විතර ඉඳලා ඔන්න අපි ටික ටික පල්ලම් බැස්සා. ඇත්තටම හරිම මහන්සි, පුදුම බඩගින්නක් තිබුණේ. අපි වන්දනා කරලා පහලට එද්දී එතන බත් අන්සලක් තිබුණා. මම හිතන්නේ මේ වගේ තැන්වල හරිම වටින දෙයක් තමයි ඒ. මොකද කඩවල් නෑ, කන්න දේවල් ගන්න තැනක් නෑ. ඉතින් මේ වගේ තැන්වල දන්සල් දෙනකොට මං හිතන්නේ ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඔන්න අපි ගෙදර එන්න පිටත් වුණා. මේ සුන්දර වටපිටාවේ ලස්සන බලාගන්න ගමන්ම අපි ගෙදර ආවා. මම මුලින්ම කිව්වා වගේ ඇත්තටම මේක සුන්දරම සුන්දර අත්දැකීමක්. මේ ගමන සංවිධානය කරලා අපි එක්කන් ගිය අපිත් එක්ක ගිය හැමෝටම පින් සිද්ධ වෙනවා. මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් මං ගිහිල්ලා එන්නම්.